මාලිමා ආණ්ඩුව පට්ටම ෆේල්. මොකද මම එහෙම කියන්න හේතුව අවුරුදු ගානකට පස්සේ අවුරුදු 8කට පස්සේ ලංකාවේ ශ්‍රී ලංකා න්‍යායාලයින් එකට එයාබස් එකක් ගෙනලා තියෙනවා. ඉතින් මේක දැකපු අපේ ලංකාවේ අර බයෝසෙට් එක කියනවා මේක ලීස් කරලා ගෙනල්ලා තියෙන්නේ මෙහෙම කතන්දර ගොඩක්. මම දන්න තරමින් මම ගිහිලා තියෙන ජරාම එයාලයින් එක තමයි ශ්‍රී ලංකන් එයාලයින් එක කියන්නේ. මොකද කිසිම සර්විස් එකක් ඒ වගේම ඒ ෆ්ලයිට් එක යනවා කියන්නේ නිකන් අර පරණ ටාටා බස් එක මිකන්නේ 1980 බස් එක යනවා වගේ වලවල් වල වැටෙනවා වගේ ඒ තරම් ෆීලිං එකක් තියෙන්නේ. ඉතින් එච්චර එහෙම කරලා තියෙන ශ්‍රී ලංකන් එයාලයින් එකට කොහොම හරි ලීසින් එකක් හරි දාලා අලුත් එයාබස් එකක් ගෙනාවට පස්සේ අපේ ඉන්න හරක් ටික මන් දෙක කමෙන්ට් දාලා දෙනවා. ලීස් දාලා ගෙනාවු පරණ එකකට වතුර ගහලා පිළිගන්න උඹලට මේක මහ ලොකු දෙයක්ද ආරගෙන ඔව් මට නම් ඇත්තටම මාරම ලොකු දෙයක්. අවුරුදු 8කට පස්සේ එයාබස් එකක් ලංකාව ශ්‍රී ලංකන් එයාලයින් එක ගොඩනගෙන්න හදනවා. උඹලට ඕනේ අර එක දවසක උඹලා හිතන්න එපා කුවේට් කටාර් වගේ රටවල් වල ඒ කියන්නේ එකපාර ෆ්ලයිට් එක සල්ලි දීලා ගන්න පුළුවන් තැනකට ලංකාවේ ඉන්නවා කියලා. තාම ඒ තැනට ඇවිල්ලා නැහැ. හැබැයි වෙන ප්‍රොසෙස් එක ගැන සතුටු වෙනවා. උඹලට මේ උඹලගේ අවුරුදු 70 ගානක් තිස්සේ උඹලගේ අර ආණ්ඩුවේ සෙට් එක වවන් කාපුවා ගැන එක එක්කක් කතා කරන්නේ. හැබැයි මේ වෙලාවේ රටට මොකක් හරි දෙයක් හොඳ දෙයක් වෙනකොට උඹලට බලන් ඉන්න බෑ. ඒකෙත් දෙයක් හොයන්න. සතුටු වෙයල්ලා බං පොඩ්ඩක් හරි